හරිතාල තිස්ස පින්වතුනි දෙව්ලොව ඉපදුණා. එයා ඉස්සෙල්ලාම කොළ වර්ගනේ දානෙට දුන්නේ දුප්පත් කෙනෙක්. ඊට පස්සේ ඔහු කොහොම හරි ගිහිල්ලා වෙළඳ ව්‍යාපාර කළා සංඝයා 100 ගණන් දාන දෙන්න පටන් ගත්තා. 100 ගානකට මුළු ජීවිතේම හම්බ කරන්නේ සංඝයාට දන් දෙන්න. ඊට පස්සේ සක්දෙවිඳු මෙයාගේ දාන චේතනාව බලලා මේ වෙස්මාරු කරගෙන විශ්වාවක් විදියට ඇවිල්ලා එතකොට ඔහු මේ මිනිස්සු ගඟෙන් එතර කරන කෙනෙක්. ඊට පස්සේ මොකද කළේ දානේ වළඳලා ඇවිල්ලා ගඟෙන් මෙගොඩට ඇවිල්ලා කිව්වා අනේ මේ හරිතාල තිස්ස මගේ කුඩේ ගේන්න බැරුණා. ඊට පස්සේ ආයෙ අරයා ගිහිල්ලා කුඩේ අරන් එනවා. ඊට පස්සේ කිව්වා අනේ මගේ පාවහන් දෙක ගේන්න බැරුණා. රෑ ලිවිනකල් ගඟේ එහෙම ගිහිල්ලා තිනවා තරහක් ඇවිල්ලා නැහැ හරිතාල තිස්සට. පජ්ජුන්න දීතු දියණිය කියනවා. පජ්ජුන්න දෙවියන්ගේ දියණිය යමෙක් මේ ආර්ය ධර්මයේ තුල සංසිඳීමයි ඉවසීමටයි පත් වෙලා තියෙනවා නම් ඒ අයගෙන් දෙව්ලොව පිරෙනවා කියලා. දෙවිඳු හරිතාල තිස්සගේ පරීක්ෂා කළේ ඉවසීමයි සංසිඳීමයි තියෙනවා කියලා. සක් දෙවිඳුටවත් හිතා ගන්න බෑ හරිතාල තිස්සගේ ඉවසීමයි සංසිඳීමයි. හරිතාල තිස්ස කය බිඳලා මරණින් මත් ඉපදුනේ තුසිතේ.